අයිබන් සිලිදනාටම සිලිදනාම සාදරයෙන් පිළිගන්න අපේ channel එකට. ඉතින් අපි දන්නවා YouTube channel එකක් create කරන්න නම් අනිවාර්යයෙන්ම Gmail account එකක් තියෙන්න ඕන කියන කාරණාව. ඉතින් අද අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ මේ විදිහට YouTube channel එකක් create කරගන්න අපි කොහොමද නිවැරදිව Gmail account එකක් set up කරගන්නේ Gmail account එකක් හදාගන්න කියන කාරණාව තමයි මේ වීඩියෝ එකේදී අපි අද විස්තර වශයෙන් කතා කරන්නේ. ඉතින් විශේෂම කියන්න ඕන මේ Gmail account එක හරියට හදාගත්තේ නැති වුණොත් එහෙම ඔයාලා හදන YouTube channel එකේ ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ප්‍රශ්න ඇති නොවන ආකාරයට හරියට details enter කරලා කොහොමද මේ Gmail account එක හදාගන්නේ කියලා අපි දැන් බලමු. right මේකට ඔයාලට කරන්න තියෙන්නේ google.com එකට ගිහිල්ලා මේකේ search කරන්න gmail.com කියලා. මේකේ තියෙන පළවෙනි result එක අපි click කරගන්න ඕන. මෙතන තියෙනවා Gmail Google කියලා. මේක අපි click කරගමු. right මේක අපි click කරගත්තට පස්සේ මේ වගේ interface එකකට තමයි එන්නේ. ඔයාලගේ කලින් Gmail accounts තියෙනවා නම් ඒ ටික මෙතනින් වැටලා තියෙයි. එතකොට ඔයාලට එක Gmail account එකක්වත් නැත්නම් මේ විදිහට එන්නේ නැහැ. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙතන යටින්ම තියෙනවා use another account කියලා. මෙන්න මේක click කරගමු. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට තියෙන වෙන account එකකට මෙතනින් log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට මේ වෙනකොට Gmail account එකක් නැත්නම් අලුතෙන්ම නම් create කරන්න ඔයාලා බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට පුළුවන් මේ create account කියන එක ක්ලික් කරගන්න. ඉතින් create account කියන එක ක්ලික් කරගත්තට පස්සේ මෙතනින් options තුනක් එනවා. පළවෙනි එක තමයි for my personal use, අනිත් එක for my child, අනිත් එක for work or my business කියලා. එතකොට මේකෙදි ඔයාලා තෝරන්න ඕන for my personal use කියන එකට ඊටු දෙක select කරන්න එපා. ඔයාලා මේ පළවෙනි එක මේ විදිහට select කරගන්න. ඒ විදිහට select කරගත්තට පස්සේ මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. මේකෙදි අපි ඉස්සෙල්ලාම අපේ first name එක මෙතනින් type කරගන්න ඕන. ඊළඟට surname එකක් type කරන්න ඕන. surname එක optional, ඒ කියන්නේ මේක අත්‍යවශ්‍ය නැහැ. තියෙනවා නම් අපිට පුළුවන් ඒක type කරගන්න. ඉතින් මම මගේ නම මේ විදිහට type කරගන්නවා. මේකේ මම surname එක විදිහට තුෂංග කියලා මේ විදිහට දෙනවා. right මේ විදිහට දුන්නාට පස්සේ අපිට පුළුවන් next කියන එක click කරන්න. next කියන එක click කරගත්තට පස්සේ ඊළඟ interface එකෙන් අපිට අපේ basic informations පුරවන්න මේ විදිහට interface එකක් එනවා. අපි මේ ටික පුරවගමු. මේකෙදි පළවෙනියටම තියෙන්නේ අපේ birthday එක fill කරගන්න සහ අපේ gender එක මෙතනින් දාගන්න. අපි මේ විදිහට birthday එක fill කරගමු. right ඊළඟට අපිට පුළුවන් gender එක විදිහට මෙතනින් අපිට male කියලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලා female කෙනෙක් නම් ඔයාලට female කියලා එතනින් select කරලා දෙන්න පුළුවන්. ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙතනින් next කියන එක දෙන්න. next කියන එක දුන්නාට පස්සේ මෙතනින් අපි අර type කරපු නමට අදාළව මෙතනින් එයාලා suggest කරනවා. email address suggest කරනවා. ඉතින් මේ වගේ එකක් ඔයාලට තෝරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා කැමති එකක් ඔයාලට දෙන්නත් පුළුවන්. අපි මෙතනින් තෝරන්නේ නැතුව අපිටම එකක් නිර්මාණය කරගමු. ඒකට ඔයාලට කරන්න තියෙන්නේ මේ යටින් තියෙන create your own Gmail address කියන එක click කරන්න. මේක ක්ලික් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි හම්බෙන්නේ. ඔයාලට පුළුවන් ඔයාලගේ Gmail address එකට එන්න ඕන letters ටික මෙතනින් type කරන්න. මම නිකන් මෙතනින් ශානක කියලා type කරන්නම් මේ විදිහට. right මේ විදිහට type කරලා අපි next දෙමු බලන්න. right මෙතනින් යටින් message එකක් එනවා that username is taken, try another. එතකොට මේ shanaka@gmail.com කියන එක මේ කලින් කෙනෙක් අරන් තියෙන්නේ. එතකොට අපිට ඒක පාවිච්චි කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි මෙතනින් තව එකක් try කරමු. shanaka අපි මෙතනින් 1 2 3 වගේ ගහමු බලන්න. shanaka 1 2 3. right අපි next දෙමු බලන්න. right ඒකත් අරන් තියෙන්නේ shanaka 1 2 3 කියන එකත් අරන් තියෙන්නේ. එතකොට අපිට කල්පනා කරන්න වෙනවා මේක unique එකක් වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ ලෝකේ කවුරුත් මේ gmail.com එකේ පාවිච්චි කරපු නැති username එකක් වෙන්න ඕන. ඉතින් ඒක නිසා අපි බලමු මෙතන අපි තුෂාංග කියලා type කරමු බලන්න. මගේ නම අනිත් කොටස තුෂාංග. ඒක තියෙනවද බලමු. right ඒකත් අරන් තියෙන්නේ තුෂාංග 1 2 3. තුෂාංග 1 2 3 බලමු. right ඒකත් අරන් තියෙන්නේ. right අපි තව එකක් type කරමු. ඒක තමයි shanaka තුෂාංග 1 2 3 කියලා දෙමු. shanaka තුෂාංග 1 2 3 බලමු අපි මේක තියනවද කියලා. right ප්‍රශ්නයක් නැහැ. ඒක තියෙනවා. shanaka තුෂාංග 1 2 3. ඒ කියන්නේ අපේ Gmail address එක වෙන්නේ shanakathusanga123@gmail.com කියන එක. ඊළඟට අපිට password එකක් මෙතනින් type කරන්න ඕන.
මෙතනදි කියලා තියෙනවා create a strong password with a mixture of letters, numbers and symbols. මේ ටික පාවිච්චි කරන්න කියලා තියෙනවා. ඉතින් ඔයාලට සුදුසු password එකක් මෙතනින් දෙන්න. ඉතින් මම මගේ password එකක් මෙතනින් දෙන්නම් මේ විදිහට. right. ඔය විදිහට password එක දුන්නාට පස්සේ ඊළඟ step එක අපිට යන්නේ phone number එක enter කරන්න කියනවා. ඉතින් මේකෙදි automaticallyම මෙතන ශ්‍රී ලංකා කියන එක select වෙලා තියෙන්නේ. එතකොට +94 කියන එක මෙතනින් select වෙලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ බිඳුව නැතුව මෙතනින් ඔයාලගේ telephone number එක type කරන එක. ඉතින් මේ විදිහට telephone number එක type කරගෙන ඔයාලට පුළුවන් next කියන එක මේ විදිහට දෙන්න. right මේ විදිහට ඔයාලට දුන්නට පස්සේ ඊළඟට ඔයාලා enter 6 digit verification code to confirm that you are received the text message කියලා මෙතනින් එනවා. ඒ කියන්නේ ඔයාලගේ ඒ type කරපු telephone number එකට අදාළව ඔයාලට code එකක් ඇවිල්ලා ඇති G number එකෙන් ඔයාලට තියෙන්නේ ඒක මෙතනින් enter කරගන්න එක. right මේ විදිහට අපි අපේ code එක enter කරගෙන ආවිත තියෙන්නේ මෙතනින් next කියන button එක click කරන්න. අපි මේක click කරමු. right මෙතනින් ඔයාලට අහනවා add recovery email address කියලා. ඒ කියන්නේ ඔයාලගේ email address එකට මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එහෙම ඔයාලගේ email address එක recover කරගන්න මේක අපිට උදව්වක් වෙනවා. ඉතින් මේ වෙනකොට ඔයාලට email address එකක් නැත්නම් ඔයාලට මේක skip කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින් ඔයාගේම email address එකක් වෙන්න ඕනේ නැහැ. සාමාන්‍යයෙන් යාළුවෙක්ගේ email address එකක් වුණත් මෙතනින් ඔයාලට type කරගන්න පුළුවන්. ඉතින් මේක මම දැනට skip කරගන්නවා මේ විදිහට. right ඉතින් ඔන්න අපිට රිවිව් කරන්න එනවා අපේ account එක අපේ account informations ටික. ඉතින් මේ ටික හරිද කියලා බලලා ඔයාලට තියෙන මෙතනින් next කියන button එක click කරන්න. විශේෂම කියන්න ඕන තව කාරණයක් තියෙනවා. ඒ තමයි මේ ටෙලිෆෝන් නම්බර් එක එන්ටර් කරද්දී ලංකාවේ සමහර network providersලා දෙන ටෙලිෆෝන් numbers මේකට ගන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට dialog telephone numbers මේ වෙනකොට වැඩ කරනවා ප්‍රශ්නයක් නැහැ. අපිට verification code එක ගෙන්න ගන්න පුළුවන් dialog numbers වලට. ඉතින් අනිත් ඒවා ගැන මගේ ලොකු idea එකක් නැහැ. මම අනිත් ඒවා ගැන try කරලා තියෙනවා. ඉතින් ඒවට මේ code එක ගොඩක් වෙලාවට මට නම් ආවේ නැහැ. ඉතින් ඒක නිසා ඔයාලා try කරලා මේ කෝඩ් එක එන්නේ නැත්නම් ඩයලොග් නම්බර් එක try කරලා බලන්න මේ කෝඩ් එක ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. right අපි මෙතනින් next කියන එක මේ විදිහට click කරනවා. ඉතින් මේ විදිහට click කරාට පස්සේ මෙතනින් අපිට privacy and terms ටික මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් කැමති නම් මේ ටික කියවන්න. ඉතින් ඒක කියවන එක අත්‍යවශ්‍ය නැහැ. අපිට පුළුවන් මේකේ පල්ලෙහාට ගිහිල්ලා I agree කියන එක මෙතනින් දෙන්න මේ විදිහට. right ඒ විදිහට දුන්නට පස්සේ ඔන්න අපේ Gmail account එක නිවැරදි විදිහට මේ වෙනකොට create වෙලා තියෙනවා. ඉතින් මේකෙදිත් අපිට හදාගන්න ඕන settings කිහිපයක් තියෙනවා. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකේදී ඒ ගැන කතා කරමු විස්තර වශයෙන්. මේක තමයි ඔයාලගේ Gmail account එක. ඔයාලට පුළුවන් මෙතන දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙනවා මේ S කියලා අකුරක් තියෙනවා. මම මේක ශානක තුෂාංග කියලා තමයි create කරේ. මේක උඩ click කරාට පස්සේ ඔයාලගේ account එකේ විස්තර මෙතනින් බලා ගන්න පුළුවන්. උඩින්ම තියෙනවා අපේ Gmail address එක. අපි පාවිච්චි කරේ shanakathusanga123@gmail.com කියන එක. ඉතින් ඒක ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ ඇතුලේ තියෙන settings කිහිපයක් වෙනස් කරගන්න විදිය අපි ඉස්සරහ වීඩියෝ එකකදී කතා කරමු. ඉතින් මම හිතනවා මේ කාරණා ටික පැහැදිලි වෙන්න ඇති කියලා. විශේෂයෙන්ම මේකේ වැදගත්ම point එකක් වෙන්නේ අපි ටෙලිෆෝන් නම්බර් එක පාවිච්චි කරලා මේ Gmail account එක verify කරගන්න අවස්ථාව. මම අර කලින් කිව්වා වගේ dialog number එකක් පාවිච්චි කරන්න. වෙන numbers වලට verification code එක එනවනම් කිසිම ප්‍රශ්නයක් නැහැ ඒක පාවිච්චි කරන්න. නමුත් මෙච්චර කල් ඒක ආවේ නැහැ. ඉතින් ඒක නිසා තමයි මම කිව්වේ මේකට ගොඩක් සුදුසුයි ඩයලොග් නම්බර් එකක් පාවිච්චි කරන එක. ඩයලොග් නම්බරේට මේ වෙනකොට මේ කෝඩ් එක ප්‍රශ්නයක් නැතුව එනවා. right ඉතින් ඔය ටික තමයි විශේෂයෙන්ම අපිට කියන්න ඕන වුණේ අද මේ වීඩියෝ එකෙන්. අපි අද කතා කරේ අපේ YouTube channel එකට අපිට YouTube channel එකක් නිර්මාණය කරගන්න නිවැරදිව Gmail account එකක් කොහොමද create කරගන්නේ කියන කාරණාව ගැන. ඉතින් මම හිතනවා මේ කාරණා ටික පැහැදිලි වෙන්න ඇති කියලා. මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. මම ඒවට බලලා උත්තර දෙන්නම්. ඉතින් ඒ වගේම තමයි YouTube ගැන අපි ගොඩක් වීඩියෝස් ඉදිරියේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද පටන් ගන්න මේ වීඩියෝ එකෙන් ආරම්භ කරන මේ සීරීස් එක YouTube ගැන කරන මේ වීඩියෝ සීරීස් එක
ඉදිරියටත් අපි මේ විදිහටම අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. මේ YouTube එක හරහා earn කරන්නේ කොහොමද කියන කාරණාව. ඉතින් මේ සියලු දේවල් අපි ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනය කරනවා. ඉතින් ඒ වගේම තමයි අපි කලින් වීඩියෝස් කිහිපයක් අරන් ඇවිල්ලා තියෙනවා. අපි කලින් කතා කරලා තියෙනවා Sprout Geeks ගැන සම්පූර්ණ වීඩියෝ සීරීස් එකක්ම අපි අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් Sprout Geeks වලට කැමති කවුරු හරි ඉන්නවා නම් මේක ඉගෙන ගන්න කැමති කවුරු හරි ඉන්නවා නම් මේකෙන් මුදල් හොයන්න කැමති කවුරු හරි ඉන්නවා නම් මේ වීඩියෝ සීරීස් එකත් බලන්න කියලා අපි ආරාධනය කරනවා. එහෙනම් අපි ඉදිරියේදී කතා කරමු YouTube ගැන. YouTube වලින් කොහොමද ගොඩ යන්නේ කියන කාරණාව ගැන ඊළඟ වීඩියෝ සීරීස් එකෙන්. එහෙනම් ඊළඟ වීඩියෝ එකේදී නැවත හමු වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.